අවඩා ආයිබෝ වේවා. ඉතින් කොහොමද ඔයාලට? අද අපි යාත්‍රා කරන්නේ ලංකාවේ තියෙන ලෝකයේ සුන්දරම දුම්රිය චාරිකාව. අපිට මේ ගමනේදී කඳු මුදුන් සිප ගන්නා මීදුම, අසීමිත තේවතු, ගැඹුරු නිම්න, ගලා හැලෙන දියඇලි, සිය වසකට වඩා වැඩි ඉතිහාසයක් රැගත් උමං මාර්ග, ඉංජිනේරු විශ්මයන්ගෙන් පිරි ඉදිකිරීම, සෑම වංගුවකින්ම අලුත් දර්ශනයක්, සෑම ජනේලයක්ම නැවුම් චිත්‍රයක්, සෑම කිලෝමීටරයක්ම හැඟුම්බර අත්දැකීම. මේ දුම්රිය ගමනේ අත්දැකීම අපිත් එක්කම විඳගන්න. channel එක subscribe කරලා දැම්ම ගොඩ වෙන්න අපිත් එක්ක මේ දුම්රියට. මේ ජීවන ගමනේ සෞන්දර්ය චාරිකාව යාත්‍රා. නැෂනල් ජෝග්‍රෆික් සංග්‍රහව මගින් ලෝකයේ දර්ශනීයම දුම්රිය ගමන් අතරින් එකක් ලෙස නම් කරන ඒ විතරක් නෙවෙයි, කොන්ඩේ නාස් ට්‍රැවලර්ස් සංග්‍රහව 2025 රීඩර්ස් චොයිස් අවෝඩ් අනුව ලෝකයේ හොඳම දුම්රිය ගමන් අතරින් 15 වන ස්ථානය හිමි කරගත් බදුල්ල සිට කොළඹ දක්වා වූ දුම්රිය ගමන් මගේ ආරම්භක ස්ථානයයි මේ. අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 652.43 උස උඩරට දුම්රිය මාර්ගයේ ගමනාන්ත දුම්රිය ස්ථානයේද බදුල්ල නගරයේ හදවත බඳු බදුල්ල දුම්රිය ස්ථානයේ. ඔබ මේ දකින්නේ ඒ කාලේ අඟුරු කකා වතුර විවි කොළඹ දුවපු යකඩයකට අඟුරු වැදපු ඩක්කුවක්. අද අඟුරු කකා වතුර විවි නැති වුණාට මේ තියෙන්නේ අද අපිව අරගෙන කොළඹ දුවන්න සැරසෙන යකඩයක්. අවාසනාවකට පහුගිය දික්වකුණාට වෙන්නේ නැති වූ හානි හේතුවෙන් මේ වන විට මෙම මාර්ගයේ සම්පූර්ණ දුම්රිය සේවාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ගමනේ සුන්දරත්වයේ මත රැඳි සුන්දර මතක සටහන් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ආයෙත් මේ ගමන අපි හැමෝටම යන්න මේ දුම්රිය මාර්ගයේ යහුසුළුවෙන් පිළිසකර කරන රජයටත් සියලු කාර්ය මණ්ඩලයටත් අපේ හදපිරි ස්තුතිය පිරිනමනවා. ඔන්න එහෙනම් අපි ගමන පටන් ගත්තා. සියලු මගින් කරුණාවෙන් සවන් දෙන්න. මෙම රූප රචනාවේ සියලුම දර්ශන ඉත්තා සුළුකුණාලුට පෙර ලබාගත් ඒවා බව කරුණාවෙන් සලකන්න. මේ ගමනේදී සංචාරකයන්ගේ සිත් පැහැරගත් විශේෂම ස්ථාන වෙන්නේ දෙමෝද රේල් ගැටය, අරුකුණමේ පාලම, ඇල්ල, බණ්ඩාරවෙල, අපුතලේ, සුන්දර ගල්ගස්සින්න, ඔහිය, ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොළ, ලිටල් නිව්සීලන්ඩ් කියලා කියන අඹේවෙල, නානුවය මේ තැන් ළඟනකොට අපි මේ තැන් ගැන රස කතා ටිකකුත් ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නයි ඉන්නේ. කඳුගැට නැගනැග පල්ලම් බැස බැස හෙමින් හෙමින් ඉදිරියට ඇදෙන අපට ඊළඟට හමුවෙන වැදගත්ම දුම්රිය ස්ථානය තමයි දෙමෝදර දුම්රිය ස්ථානය. ලංකාවේ දුම්රිය ඉංජිනේරු ඉතිහාසයේ රන්නකුරෙන් ලියවෙන ඉදිකිරීම් දෙකක් අපට මේ ආසන්නයේදී හමු වෙනවා. ඒ තමා දෙමෝදර රේල් ගැටය සහ ආරුක්කුණමේ පාලම. ඉදිරියෙන් අපට හමුවන්නේ ලෝකයේ දුම්රිය ලෝලීන්ගේ සිත් ඇදගත් සොබා දහමත් තාක්ෂණයත් එකට මුණ ගැසුණු විශිෂ්ට නිර්මාණයක් වන දෙමෝදර රේල් ගැටය. ඇත්තටම මේකට රේල් ගැටයක් කියන්නේ. 1928 මාර්තු 21 වෙනිදා වගේ වෙනකොට දුම්රිය ගමන් කරලා තියෙන්නේ කොළඹ ඉඳලා දෙමෝදර දුම්රිය ස්ථානයට වෙනකම් විතරයි. එතනින් එහාට බදුල්ල දක්වා ධාවනය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ දෙමෝදර දුම්රිය ස්ථානයේ ආසන්නයේ තියෙන අඩි 80ක ශීඝ්‍ර බෑවුම්. ඉංජිනේරුවන් මේ අභියෝගේ ජය අරන් තියෙන්නේ මේ රූපරාමයෙන් පෙන්වන විදිහට කිලෝමීටර 1යි මීටර 800ක දුරක් දුම්රිය කන්ද වටේ ක්‍රමික බෑවුමක් ඔස්සේ අරන් ගිහිල්ලා. ඒ ක්‍රමික බෑවුම වෙන්නේ දික් අඩි 44කට අඩි 1ක් විදිහට. ඒ කියන්නේ දිගින් අඩි 44ක් දුම්රිය ඉස්සරහට යනකොට අඩියක් දුම්රිය පල්ලම් බහිනවා. ජනප්‍රවාදයට අනුව මේ විදිහට නිර්මාණය කරන්න අදහස ලබා දීලා තියෙන්නේ ඒ ප්‍රදේශයේ හිටපු ගැමියෙක්. ඔහුගේ ඉස්සබැලි ජටාව පෙන්නනවා. අඩි 80ක බෑවුමකින් පල්ලෙහාට ආපු දුම්රිය බදුල්ල පැත්තට ගමන් කරේ මෙන්න මේ බිංගයට. මේ බිංගේ බිහිටලා තියෙන්නේ දෙමෝදර ස්ටේෂන් එකට පල්ලෙහා.
හරියටම කිව්වොත් අපි දැන් මේ ගමන් කරන්නේ දෙමෝදර ස්ටේෂන් එකට යටින්. මේ බිංගය දිගින් මීටර 127ක්. ඒ කියන්නේ අඩි 416ක් විතර දිගයි. බිංගය ඇතුලෙන් ස්ටේෂන් එකට යටින් ගියපු අපි ඔන්න දැන් ස්ටේෂන් එක ඉස්සරහට ආවා. මේ සම්පූර්ණ ගමන් මාර්ගය ගැටයක් වගේ නිසා තමයි අපි ඒකට රේල් ගැටය කියලා කියන්නේ. මේ ගමන් මාර්ගයේ හැඩය හරියටම බලන්න පුළුවන් වෙන්නේ ට්‍රේන් එකේ ඇතුළේ යන කෙනෙක්ට නෙමෙයි. දෙමෝදර ස්ටේෂන් එකට උඩින් තියෙනවා view point එක. අන්න එතන ඉන්න කෙනෙක්ට තමයි මේක හරියටම පේන්නේ. අනමන සීවසේ ඉඳලම මේ විදිහේ ලූප්ස් හදන්න ලෝකේ පෙළබිලා තියෙනවා. උදාහරණයක් විදිහට 1881 දී බ්‍රිතාන්‍යයන් විසින් ඉදි කරපු ඩාර්ජිලින් හිමාලයන් රේල්වේ එකේ මේ වගේ ලූප්ස් තිබිලා තියෙනවා. හැබැයි මේ ලූප් එක හරි විශේෂයි. හේතුව මාර්ගයේ වටයක් ගිහින් පාලමක් උඩින් ගිහිල්ලා ආයේ පාලම යටින්ම උමගක් කරා යනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. අපි ඊළඟට ළඟා වෙන්නේ ලොව පුරා සංචාරකයන්ගේ සිහින ගමනාන්තයක් වන දෙමෝදර ආරුක්කු 9 පාලම වෙත. පාලම මතින් දිවෙන දුම්රියේ මේ වගේ ඡායාරූපයක් ගන්න එක මෙහෙටෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ බලාපොරොත්තුවක්. ෆොටෝ ගත්තට කමන්නේ. හැබැයි පරිස්සමෙන්. මෙතනදී කැමරා දහස් ගණනක් එකවර ක්‍රියාත්මක වෙන්නේ නැති. හැබැයි මේ දකින සැබෑ සුන්දරත්වය නම් ඒක කාචයකටවත් හසු වුණාද කියලා කියන්න බෑ. මේ සුන්දර පාලම ගැන සැඟවෙච්ච ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. අපි ඉස්සරහට යන ගමන් ඒ ගැන ටිකක් කතා කරමු. මුහුදු මට්ටමේ සිට දල වශයෙන් මීටර් 944.9ක් ඉහළින් පිහිටා ඇති මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු වෙලා තියෙන්නේ 1913-17 අතර කාලේ. මේ පාලම ඉදිකිරීමේ අරමුණ තමයි ඇල්ල සහ දෙමෝදර කඳුකැට දෙක එකිනෙකට යා කිරීම. 1923 දී මෞර්ය වාර්තාවට අනුව පාලම සැලසුම් කරද්දී ඔවුන්ට ප්‍රධාන අභියෝග 3ක් තිබුණලු. ඒ තමයි මාර්ගයේ වක්‍රතාව, දැඩි බෑවුම සහ අත්තිවාරම. ඒ තුනම සැලකිල්ලට අරගෙන මීටර් 91ක් පමණ දිග, පළල මීටර් 7.6ක්, උස මීටර් 24ක් පමණ අඩි 30ක පරාසයක් ඇති අර්ධ වෘත්තාකාර ආරුක්කු 9කින් යුතු දැවැන්ත ඉදිකිරීම සිදු කරලා තියෙනවා. මේ යෝධ ඉදිකිරීමේ ප්‍රධාන ඉංජිනේරුවා වශයෙන් ශ්‍රී ලාංකික ඉංජිනේරු ඩී.ජේ. විමල සුරේන්ද්‍ර මහතා, සැලසුම් සහ තාක්ෂණික ඉංජිනේරුවා වශයෙන් හැරල් කත්බර්ඩ් මවුඩ්, ඉදිකිරීම් ඉංජිනේරුවා වශයෙන් එම් කෝල් බෝවන් මහතා කටයුතු කරලා තියෙනවා. කොරේ පිටට මරේ කියලා ඒ කාලේ පළවෙනි ලෝක යුද්ධය ආරම්භ වෙලා. ඒ නිසා දැඩි වාණේ හිඟයක් ලෝකෙ පුරාම ඇති වෙලා තියෙනවා. වාණි නැතුව මේ පාලම හදන එක සුද්දන්ට අභියෝගයක් වෙලා. ඒ අභියෝගයේ බාරගෙන තියෙන්නේ දේශීය නිර්මාණකරයෙකු වෙන පී.කේ. අප්පුහාමි මහතා. ඔහු ගල් ගඩොල් සහ සිමෙන්ති භාවිත කරමින් මේ අභියෝගය සාර්ථකව ජයගෙන තියෙනවා. 1921 මාර්තු 21 පළමු දුම්රිය මේ මතින් ගමන් කරන අවස්ථාවේ වානේ නැතුව ඉදිවුණු මේ පාලම ගැන බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරුන්ට නම් කොහොමටවත් විශ්වාසයක් තිබිලා නැහැ. හැබැයි අප්පුහාමිට මේ පාලම ගැන කොච්චර විශ්වාසද කියනවා නම් දුම්රිය යන වෙලාවේ සරමක් වෙලාගෙන පාලමයට නිදාගත්තලු. ඒ මොහොතේ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරු නම් හිටියේ ඇස් පියාගෙනලු. කොහොමද සුද්දත් කොර කරපු අපේ අප්පුහාමි කොල්ලගේ වැඩ? අප්පුහාමි විතරක් නෙමෙයි. සුද්දව කොර කරපු තව එක්කෙනෙක් හිටියා. එයා තමයි ඩී.ජේ. විමල සුරේන්ද්‍ර මහතා. එතුමා මෙම උඩරට දුම්රිය මාර්ගයේ අවසාන කොටසේ ප්‍රධාන ඉංජිනේරුවරයා වශයෙන් කටයුතු කළා. ඒක නිසා මේ දැවැන්ත ව්‍යාපෘතිය සාර්ථක කරගන්න මහඟු පිටිවහලක් වුණා. උඩරට දුම්රිය මාර්ගයේ අමාරුම කොටස තමයි මේ අවසාන හරිය. අපි දැන් දැක්ක රේල් ගැටය, එතකොට ආරුක්කු 9 පාලම, මේ වගේ යෝධ ඉදිකිරීම් මේ අවසාන කොටසේදී තිබුණා. ඉතින් මේ හැම දෙයකටම නායකත්වය දීලා වැඩ කරපු පුද්ගලයා තමයි විමල සුරේන්ද්‍ර මහත්තයා. ලංකාවේ ජල විදුලිය පියා ලෙස සැලකෙන මෙතුමා අපේ ඉංජිනේරු ඉතිහාසයේ සදාකාලික වීරවරයෙක්.
දැන් අපි ළඟා වෙන්නේ ලංකාවේ මනරම්ම දුම්රිය ස්ථානයක් වන ඉදල්ගස්ස ඉන්න දුම්රිය ස්ථානයට. දන්නවද වැඩ? ඉදල්ගස්සීනට වහිනකොට දුම්රිය ස්ථානයේ ඉදිරිපස වහලේ වතුර උමා ඔය ඔස්සේ ගලාගෙන ගිහින් මහවැලි ගඟටත් පිටුපස වහලේ වතුර වේලිය ඔය ඔස්සේ ගලාගෙන ගිහින් වලවි ගඟටත් එකතු වෙනවලු. ඔයා කලින් ඒ ගැන දැනගෙන හිටියද? කොහොම වෙතත් ඉදල්ගස්සීන කියන්නේ නිතරම මීදුමෙන් පිරුණු මනස්කාන්ත දර්ශන රැසකින් සමන්විත දුම්රිය ස්ථානයක්. ඊළඟට අපිට හමු වෙන්නේ ඔහිය දුම්රිය ස්ථානය. ඉදල්ගස්හින්න හා ඔහි අතර බිංගෙවල් 14ක් පිහිටලා තියෙනවා. ඒක තමයි උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන දෙකක් අතර පිහිටන වැඩිම බිංගෙවල් සංඛ්‍යාව. කඳුකරයේ දැඩි භූගෝලීය අවියෝග ජයගෙන මීට සියවසකට පෙර ඉදි කළ මෙම උමම් මාර්ගය අදටත් විස්මයජනක. එක් කුමකකින් එළියට එනකොට තවත් එකක්. අපි මුලදි කිව්වනේ බිංගෙවල් 14ක් තියෙනවා කියලා. ඒත් රූප රචනාවේ බිංගෙවල් කීයක් තිබ්බද? ගණන් කරලා අපිට පොඩි කමෙන්ට් එකක් දාන්න. ඔන්න අපි සුන්දර ඔහිය වෙත ළඟා වුණා. ඔහිය අවට තියෙන තවත් සිත් එදගන්න සංචාරක ස්ථාන දෙකක් තමයි බමරකන්ද දිය ඇල්ල සහ යක්ෂයාගේ පඩිපෙළ. ගොඩක් සංචාරකයන් ආස කරන දෙයක් තමයි ඔහේ ඉඳලා ඉදල්ගස්සිනට රේල් පාර දිගේ පයින් යන එක. ඒ ගමන ගොඩක් සුන්දරයි වගේම ගොඩක් අවදානම්. ඔයත් ඒ ගමන යන්න ඉන්නවා නම් දුම්රිය කාලසටහන ගැන හොඳ අවබෝධයකින් ඒ ගමන යන්න. ඔන්න දැන් අපි ළඟා වෙන්නේ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපුර දුම්රිය ස්ථානයට. මුහුදු මට්ටමේ සිට මීටර 1897.5ක් එහෙම නැත්නම් අඩි 6225ක් උසින් පිහිටන පට්ටිපොළ උඩරට දුම්රිය මාර්ගයේ විශේෂ ස්ථානයක් ලෙස සැලකෙනවා. සිසිල් දේශගුණය, නිතරම පැතිරෙන මීදුම සහ හෝඩන් තැන්න ජාතික වනෝද්‍යානයේ සමීප වීම නිසා මේ දේශ විදේශ සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණයක් දිනාගෙන තිබෙනවා. එතනින් පස්සේ අපි අම්බේවලට යනවා. යාළුවනේ මම මුලදී කිව්වනේ ඕගොල්ලන්ට මේ දුම්රිය ගමන වඩාත් හොඳින් විඳගන්න පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම් කියලා. ඒක තමයි ඔබ ගමන් කරන්නේ බදුල්ලේ සිට කොළඹට නම් ඔබ උත්සාහ කරන්න ට්‍රේන් එකේ දකුණු පැත්තේ ආසනයක් වෙන් කරගන්න. ඊට පස්සේ පට්ටිපොළදී වම් පැත්තට මාරු වෙන්න. එතකොට ඔබට මේ දුම්රිය ගමන පුරා ඇති සුන්දර ස්ථාන තවත් ලස්සනට සුන්දරට විඳගන්න පුළුවන්. මේ දුම්රිය ගමනේ බැලූ බැලුවත ලස්සන මනරම් තේවතු යායවල් තියෙනවා. තේවතු ලස්සන කරන අයගේ ජීවිතත් මේ තරම්ම ලස්සන වෙනවා නම් කොච්චර සතුටුද. ඔය දන්නවද බ්‍රිතාන්‍යයන් ඇයි දුම්රිය උඩරටට අරන් ආවේ කියලා? උඩරට වැවෙන තේ කොළඹට අරන් යන්න නේද? හරි. හැබැයි මුලින්ම බ්‍රිතාන්‍යයන් කඳුකරේ වගා කරේ කෝපි.
කෝපි කොළඹ වරායට ප්‍රවාහනය කරන්න තමයි බ්‍රිතාන්‍යයන්ට දුම්රියක් අවශ්‍ය වුණේ. ඒ වුණාට 1860 දශකයේ අගභාගයේදී කොෆී ලීෆ් රස්ට් කියන දිලීර රෝගය නිසා කෝපි වගා විශාල වශයෙන් විනාශ වුණා. ඊට පස්සේ තමයි ඔවුන් කඳුකර ප්‍රදේශයේ තේ වගාව කරන්න තෝරගත්තේ. මුලින්ම භාණ්ඩ ප්‍රවාහනයට පටන් ගත්ත දුම්රිය සේවාව පසුව මගී ප්‍රවාහනයටත් අද වන විට සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් නිසා එදා සිට අද වනතුරුම මෙම දුම්රිය මාර්ගය රටේ ආර්ථිකයට ඉතා වැදගත් සේවයක් ඉටු කරනවා. Turns past that takes a cool sign. Same podcast, same old boots. Trying to outrun the thought of you. But in this town, the truth don't stop. You can't live in a town this small. You can change your mind, but not your past. Every mile just feels like moving half. You can change my name in your phone. You can't live in a town this small. I moved on, but not too far. Just down the road from who we are. You can change your hair, change your street, but you cannot run the memories. Nah, I ain't mad, I just laugh sometimes. How love can fade, but this town stays mine. They say small towns just don't forget. I guess you're right about that. You can change your mind, but not your past. Every mile just feels like moving back. You can change my name in your phone. තලව කැලේ ආසන්නයේදී තේවතු අස්සෙන් ඔයා මේ දකින්නේ පොත්මලා ඔයයි. මේක මහවැලි ගඟේ අතු ශාඛාව. You can back it up, girl, burn it all. You can't live in a town this small. Don't go too far when it's written in the color stars. I try to live it, try it all. You can't live in a town this small. Yeah. Ooh. You can change your mind, but not your past. Every mile just feels like moving half. You can change my name in your phone. You can't live in a town this small. Every red light still knows your car. Every porch light still breaks my heart. You can't live in a town this small. You can change your mind, but not your past. Every mile just feels like moving half. You can change my name in your phone. You can't live in a town this small. Every red light still knows your car. Every porch light still breaks my heart. You can back it up, girl. No. ඔන්න යාළුවනේ කඳුගැට නැග නැග පල්ලම් බැස බැස මීදුම් පිරුණු කඳුගැට අතරින් අපි කොහොම හරි නුවරට ආවා. මේ ලස්සන දුම්රිය ගමන ඇතුලේ නුවරට විතරක් නෙමෙයි එතනින් එහාටත් තවත් ගොඩාක් ලස්සන තැන් තියෙනවා. අපි ඒවයින් කීපෙකුත් මේ රූප රචනාවට එකතු කරගත්තා. ඇත්තට මේ වීඩියෝ ටික ගන්න මට ಜಾති ආගම් ભેදකින් තොරව මේ ට්‍රේන් එකේ හිටපු හැමෝම උදව් කරා. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. සෑම ආරම්භයකටම අවසානයක් තියෙනවා වගේ ඔන්න අපේ ගමනත් අවසන් කරන්නයි හදන්නේ. එහෙනම් අපි ගිහින් එන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකම්. එහෙනම් යාළුවනේ channel එක subscribe කරලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොටම ජය වේවා. ඕන් අපි ගියා.